හෙලෝ කොහොමද මගේ නම ඉශාන් හේරත් මම දරන්න ඇවිල්ලා තියෙන්නේ බ්ලන්ඩ් එකක් ගැන. චෙස් ක්‍රීඩාවේ අනිවාර්යයෙන්ම බ්ලන්ඩ් එකක් කරපු නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. මේ ගේම් එකක අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට ඔයාලා මේ මිස්ටේක්ස් කරනවා. ඒක නිසා හොඳ සාර්ථක චෙස් ක්‍රීඩකයෙක් වෙන්න නම් ට්‍රැප්ස් ගැන ඔයාලා කරන්න පුළුවන් කොමන් මිස්ටේක්ස් නැත්නම් බ්ලන්ඩර්ස් ගැන හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මම වීඩියෝ සීරීස් එකක්ම ගේන්න බලාපොරොත්තු වෙනවා මේ බ්ලන්ඩර්ස් ගැන, ඕපනින් ට්‍රැප්ස් ගැන විශේෂයෙන්ම. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මග අරගන්න එපා. හොඳයි. අපි නම් වැඩි කතා නැතුව අපේ ගේම් එකට යමු. E4 ප්ලේ කරලා තමයි ගේම් එක පටන් ගන්න white. E5 ප්ලේ කරනවා black. knight F3 වලට ප්ලේ කරනවා. මොකද අර ඉන්න සෙන්ටර් එකේ පෝන්ට ඇටැක් කරන්න. ඊට පස්සේ black මොකද කරන්නේ? blackට පුළුවන් ඒ පෝන්න ගාඩ් කරන්න knight ගේනවා. knight එයා ගේනවා C6 වලට. හරිද? ඊට පස්සේ දැන් මේ වගේ ගේම් එකක් ආවට පස්සේ white කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. යාට bishop ප්ලේ කරන්න පුළුවන්. bishop ප්ලේ කරලා ඉටලියන් ගේම් එකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාට රේ ලෝපෙස් එකට යන්න පුළුවන්. නමුත් මෙතනදී යා තීරණය කරනවා knight ප්ලේ කරන්න. දැන් මම ඉස්සෙල්ලා කියපු වචන දෙක ඕපනින් දෙකක් ගැන කිව්වේ. මේ දෙක දන්නේ නැත්නම් අපි අලුත් වීඩියෝ එකක් ගේනවා. සමහර වෙලාවට ඔයා මේක බලන වෙලාව වෙනකොට මේ වීඩියෝ එක පබ්ලිෂ් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මම ඩිස්ක්‍රිප්ෂන් ෆීල්ඩ් එකට ඒ වීඩියෝ එකේ link එකක් දාන්නම්. හොඳයි. මෙයා knight තමයි ප්ලේ කරන්නේ. දැන් knightලා 3 දිනෙක ගේම් එකට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි කියන්නේ tree knight opening එක කියලා. knightලා 3 දිනෙක ගේම් එකේ ඉන්නවා. මෙතෙන්දී blackට පුළුවන් ඕන නම් එයාගේ knight එක ප්ලේ කරන්න පුළුවන්. එතකොට knightලා 4 දිනෙක එනවා ගේම් එකට. හැබැයි එයා knight ප්ලේ කරන්නේ නැහැ. එයා තීරණය කරනවා G6 ප්ලේ කරන්න. දැන් G6 ප්ලේ කරන එකේ අදහස මොකක්ද? ඒකේ අදහස තමයි එයාගේ bishop G7 වලට ගෙනල්ලා ඒ විකර්ණයේ දිගේ ඇටැක් කරන එක. තේරුණාද? හරි. දැන් white මොකද කරන්නේ? white පුළුවන් D4 ප්ලේ කරලා center එකට ඇටැක් කරන්න. ඊට පස්සේ black මොකද කරන්නේ? black E cut D4. හරි. දැන් මෙතනදී white ඕන නම් එයාට පුළුවන් මේ knight ගෙන් පෝන්න කපන්න D4 වල ඉන්න පෝන්න කපන්න පුළුවන්. හැබැයි එයා එහෙම කරන්නේ නැහැ. එයා කරන්නේ තමන්ගේ C3 වල ඉන්න knight එයා move කරනවා D5 වලට. D5 වලට move කරනවා. තේරුණාද? හරි. දැන් එතකොට blackට ප්‍රශ්නයක් නැහැ. එයා center එකට ඇවිල්ලා තමයි ඉන්නේ. center එකට ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ center එක කියන්නේ මොකක්ද කියන එක දන්නවනේ. මැද තියෙන කොටු හතර. ඒ කොටු හතර තමයි chess game එකේ වැදගත්ම කොටු හතරක්. මෙතනට එන ඉත්තොන්ට එයාලගේ බලය වැඩි. ඒ කියන්නේ මොකද යන්න පුළුවන් පරාසය වැඩි. ඒකත් එක්ක එයාලගේ බලය ටිකක් වැඩි වෙනවා. ඒක එහෙම තියෙද්දි එයා මොකද කරන්නේ? bishop ප්ලේ කරනවා G7 වලට. එයාගේ මුලින්ම තිබ්බ ප්ලෑන් එක මොකද්ද? ඔකමනේ එයාගේ විකර්ණ දිගේ ඇටැක් කරන එක. මේක ගොඩක් කල්පනාවෙන් ඉන්න ඕන දෙයක්. ওই විකර්ණ වලට knight bishopලා ඇවිල්ලා ඉන්න එක. මොකද සමහර වෙලාවට අපි කරන මේක ඇත්තටම හැමෝටම වෙන්නේ නැහැ. සාමාන්‍ය මූලික අවධියේ ඉන්න ක්‍රීඩකයන්ට beginner level එකේ ඉන්න ක්‍රීඩකයන්ට එහෙම වෙන්න පුළුවන් mistake එකක්. එතනදි වෙන්නේ අපේ knight අපේ රුක්ක යනවා. අපි දකින්නේ නැති නිසා රුක්ක කට් වෙන්න පුළුවන්. තේරුණාද? හරි. දැන් මොකද කරන්නේ? දැන් මෙතනදී හොඳ රසවත් සිදුවීමක් වෙනවා. මොකක්ද සිදුවීම? bishop ප්ලේ කරනවා G5 වලට. G5 වලට bishop ප්ලේ කරන එකේ අදහස තමයි queenට attack එකක් දෙනවා. queen ඉන්නේ දැන් බලන්නකෝ. queenට වෙන කිසිම move එකක් නැහැ. එහෙමනම් queenට සිද්ධ වෙනවා තමන්ව ආරක්ෂා කරගන්න guard එකක විදිහට වෙන ඉතෙක්ව මැදට ගේන්න. නැත්තම් bishop කපන්න ඕන. bishop කපන්න බෑනේ ඉතින් කපලා වැඩක් නැහැ නේද? queen එකෙන් කට් කරන්න බෑ. වෙන ඉතෙක්ගෙන් කට් කරන්නත් වෙන ඉතෙක් නැහැ. තේරුණාද? ඒක නිසා එයාට කරන්න පුළුවන් ඕන knight ගෙන් guard කරන්න. තේරුණාද? මෙතන knightලා දෙන්නේ කියනවා. knightලා දෙන්නට පුළුවන් guard කරන්න. නැත්නම් pawn ප්ලේ කරන්න පුළුවන්. හැබැයි මෙයා තීරණය කරනවා මෙතනදී කරන මිස්ටේක් එකක් මේක. මේ මිස්ටේක් එක තමයි එයා තීරණය කරනවා G8 වල ඉන්න knight ගෙන් guard කරනවා කියලා.
සමහරට ඒක වෙන්න පුළුවන් එයාට මේ පැත්තට කාසල් කරන්න එයාට අයිඩියා එකක් තියෙන්න පුළුවන්. ඒකත් එක්ක එයා මේ පැත්තට මේ ඒ නයිට් ප්ලේ කරනවා වෙන්න පුළුවන්. තේරුණාද? අනිත් එක තමයි එතන තව අදහසක් එයාගේ තියෙන්න පුළුවන්. උතන ඉන්න නයිට් අපි සෙන්ටර් එකට ආපු නයිට් ඇටැක් කරන එකත් එයාගේ අයිඩියා එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මේ වගේ දෙයක් ගේම් එකක් ඇතුළේදී වෙන්න පුළුවන්. නමුත් ඒක මිස්ටේක් එකක්. අපි බලමු මේ මිස්ටේක් එක කොහොමද ඉස්සරහට ගේම් එකේදී මොනවාද ඒකට වෙන්න පුළුවන් දේවල්. ඒක නිසා යාට මොන වගේ හානියක් වෙනවද කියන එක බලමු. හරි. එයා නයිට් ප්ලේ කරනවා. නයිට් E7 වලට ප්ලේ කරනවා. හරි. දැන් සුදු පාර්ශවය white pillar ගොඩාක් වැදගත් මූව් එකක් කරනවා. ඒ මූව් එක තමයි එයා knight ගෙන් කට් කරනවා D4 වල ඉන්න pawn කට් කරනවා. දැන් බැලුමට අපිට මොකක්ද හිතෙන්නේ? අපිට හිතෙන්නේ ඉතාමත් පහසුවෙන් මේ pawn මේ knight ගන්න පුළුවන් කියලා. මොකද ඊට දෙන්නෙක් ඉන්නේ black පැත්තට. හැබැයි white පැත්තට ඉන්නේ queen විතරයි. තේරුණාද? ඒක නිසා දැන් මොනිට ඉන්නේ කපන්න කියන ප්‍රශ්නේ තියෙනවනේ. දැන් අපි හිතමුකෝ knight ගෙන් knight කැපුවා කියලා. knight ගෙන් knight කැපුවොත් එහෙම ඊළඟ පාර bishop ගෙන් knight කපලා queen trap වෙනවා. ඒක නිසා ඒක කරන්නත් බෑ අපිට. නේද? එහෙමනම් කරන්න පුළුවන් bishop ගෙන් තමයි knight කට් කරන්න පුළුවන්. හරි. bishop ගෙන් knight කට් කරොත් මොකද්ද වෙන්න පුළුවන්? ඊළඟ පාර white ගන්න තීරණය බලමු. white මොකද කරන්නේ? queen ගෙන් bishop කට් කරලා queen sacrifice කරනවා. queen පරිත්‍යාග කරනවා. හෝ සාමාන්‍ය ඔයා black හිටියොත් එහෙම මොකද කරන්නේ? ගත්ත ගම queen ගන්නව නේද? එහෙම කරොත් එහෙම වෙන දෙයක් බලමුකෝ. knight ගෙන් queen කට් කරනවා. ඊට පස්සේ knight යනවා F6 වලට ගිහිල්ලා check එකක් දෙනවා. කින්ට යන්න පුළුවන් එකම කොටුවයි තියෙන්නේ F8 වලට bishop H6 වලට අරන් ගිහිල්ලා checkmate එකක් දෙනවා. තේරුණාද? මේක එහෙනම් කරපු blunder එක තමයි ගේම් එකේ අපි ඊපස්සට යමු. මේකේ blunder එක තමයි bishop ගෙන් knight කපපු එක. bishop ගෙන් D4 වල ඉන්න knight කට් කරපු එක. ඒක තමයි black පැත්ත කරපු වැරැද්ද. අනිත් එක තමයි යාගේ mistake එකක් එයා කරලා තිබ්බා. ඒක තමයි අර knight move කරලා තිබ්බා. knight move කරාට ප්‍රශ්නයක් නැහැ. එයා මෙතන bishop ගෙන් knight කට් කරන්නේ නැතුව castle එකට ගිහිල්ලා තිබ්බා නම් එතන ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එයා එහෙම නෙමෙයි game එක play කරලා තිබ්බේ. තේරුණාද?